Welcome back to Baby's Diary YouTube channel. ඉතින් අම්මලා අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ මම කොහොමද මගේ බබාගේ රෙදි සෝදලා වේලලා අයන් කරගෙන පැක් කරගත්තේ කියලා. මුලින්ම කියන්න ඕන අද වෙළඳපොලේ ගොඩක් baby products තියෙනවා. ඉතින් මම මේකෙන් තෝරගත්තේ baby Sherami. baby Sherami nappy wash liquid එක යොදාගෙන තමයි භාවිතා කරලා තමයි මම මගේ බබාගේ රෙදි සෝදගත්තේ. වෙළඳපොලේ නම් විවිධ ප්‍රොඩක්ට්ස් වර්ග තියෙනවා. Panda baby, baby Sherami, Pears, Cetaphil, Aveeno baby විවිධ වර්ගයේ දේවල් අද වෙළඳපොලේ තියෙනවා. ඔයාලට සුදුසු එකක් තෝරගන්න. ඉතින් මේ දේවල් සඳහා මම නම් තෝරගත්තේ baby Sherami. baby Sherami nappy wash liquid එක වතුර ලීටර් 5කට මිලිලීටර් 10ක් ඒ දියර යොදා ගන්න කියලා තමයි අපිට බොටල් එකේ සඳහන් කරලා තියෙන්නේ. මම ඒ ලික්විඩ් එකක්ම තෝරගත්තේ මොකද ගොඩක් වෙලාවට කට්ටිය රෙකමන්ඩ් කරලා තියෙනවා baby nappy wash powder එකට වඩා ලික්විඩ් එක තමයි සුදුසු කියලා. මොකද පවුඩර් එක ඇඳුම් අතර රැඳිලා හරියට මේ සේදෙන්නේ නැති වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම බේබිස් සබන් වුණත් මේකට භාවිතා කරන්න පුළුවන්. මම nappy wash හොඳින් වතුරත් එක්ක මිශ්‍ර කරලා රෙදි ටික මද වෙලාවක් පෙගෙන්න තිබ්බා. ඊට පස්සේ අපිට කියනවානේ මේ චූටි බබාලගේ රෙදි ගොඩක් අත්තුලන්න මිරිකන්න එහෙම කරන්න හොඳ නැහැ කියලා. ඉතින් මම සාමාන්‍ය විදිහට මිරිකලා හොඳ සාමාන්‍ය විදිහට සෝදලා අරගෙන හොඳ වතුර කීපයකින් සෝදවුවා. ඊට පස්සේ මම මද රස්නේ වතුර එකකිනුත් මේ රෙදි ටික ඔක්කොම සෝදලා අවුවේ වේලගත්තා. මම කියන්න ඕන අම්මලා මම මගේ බබාගේ රෙදි සේරම මේ nappy wash එක යොදාගෙන තමයි සෝදගත්තේ. ඒ වගේම අපි රෙදි රැක් එක nappy කටු මේ සේරම හොඳින් සෝද ගන්න ඕන. ඊට පස්සේ තිබ්බේ අම්මලා හොඳට හොදලා වේලලා වේලගත්ත රෙදි ටික අයන් කරගන්න එක. මම අයන් කරගත්ත ඊට පස්සේ අයන් කරගත්ත රෙදි ටික මට අවශ්‍ය විදිහට හොස්පිටල් බෑග් එකට අවශ්‍ය ඒවා වෙනමත් ගෙදරට අවශ්‍ය ඒවා වෙනමත් මම වෙන් කරගත්තා. මේ හැමදේම කරන්න මගේ හස්බන්ඩ්ුත් මට උදව් වුණා.
ඒක නිසා අම්මලා මම ඔයාලට කියන්නේ ඔයාලගේ ප්‍රෙග්නන්සි පීරියඩ් එක අමතක නොවන ආදරණීය මතක ගොඩක් සහිත කාලයක් කරගන්න කියලා. ඉතින් අම්මලා අපි හිතාගෙන ඉන්නේ ඊළඟට බේබි shopping vlog එක ඔයාලත් එක්ක බෙදා ගන්න. බේබි item list එකත් එක්ක මිල ගණන් සඳහන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.